අද අපි මේ යන්නේ හිම බලන්න. ඉතින් මේ තමයි මගේ 2026 පළවෙනි වීඩියෝ එක. ජපානයේ කොහොමත් හිම වැඩිපුර ටිකක් වෙන්න පැත්තක තමයි අපි ඉන්නේ. ඉතින් අපේ යාළුවෝ ඇවිල්ලා ඉන්නවා හිම බලන්න. ඉතින් ගෙවල් ගාවටම මේ වෙනකොට හිම වැටලා තිබුණේ නැති නිසා කන්ද උඩට යන ගමන් තමයි අපි ඉන්නේ මේ හිම බලන්න. සොඳුරු සීතල යාමේ ඔබට ලං වී රහසේ. මේ වෙලාවේ දින 17 18 වගේ තමයි පරිසර උෂ්ණත්වය තිබුණේ. ඒ වුණාට ගිය අවුරුදු වලට සාපේක්ෂව මේ පාර ටිකක් හිම තාම වැටිලා නැහැ වගේ. ගිය අවුරුද්ද නම් මේ වෙනකොට මීට වඩා හිම වැටලා තිබ්බා වගේ තමයි මට මතක. ඉතින් මේ උඩටම යනකම්ම වාහන වලට යන්න පුළුවන් මේ දවස්වල නම් අපි මේ ගිය ජනවාරි 3 මට මතක විදිහට. ඉතින් අපි කඳු මුදුනට යන පාර දෙපැත්තෙත් හිම වැටිලා තිබ්බා. හරිම සීතලයි එළියේ. ඒ වෙනකොට නම් හිම වැටෙන එක නතර වෙලා තිබුණේ. ඒ වුණාට වැටුණු හිම පාර දෙපැත්තේ තිබුණා. ඉතින් අපි ගොඩාක් පරිස්සමෙන් තමයි උඩට ගියේ. හිම කන්දකින් සංගවා ගන්න බෑ උණුසුම මේ. සොඳුරු සීතල යාමේ ඔබට ලං වී රහසේ. ඉතින් අපිත් එක්ක චූටි බබෙකුත් ගියානේ. ඉතින් ඒ නිසා අපි කන්ද මුදුනට යනකොට චුට්ටක් පාරේ නතර කරා. ඉතින් ඒ වෙලාව ගත්ත වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ මම ජැකට් එක දාගන්නේ නැතුව තමයි බැස්සේ. මාරම සීතලයි. අත් දෙක හරියම කියන්නේ රිදෙනවා ඒ සීතලට. ඒ වුණාට ඉතින් ආසයිනේ. තාම ඉතින් මේ අවුරුද්දේ හිම වැටෙන ගමන්මනේ. ඒ නිසා ඉතින් චුට්ටක් ආස නිසා එළියට ගිහලා හිටියා. Daun sapat tuh sih. Ini kita saya tahu mereka daun apa? Sekian. Tahu deh nanti. Sudah sih tadi. Kasih. එළිය සීතලත් එක්ක මාර හුලගක් තියෙන්නේ. ඒ නිසා මං ආයි වාහනේ අතුලට ගිහිල්ලා ජැකට් එක දාගෙන ආයි ආවා එළියට. නැත්තම් ගල් වෙන තරමට සීතලක් තමයි එළිය තිබ්බේ. ඒ වුණාට ඉතින් මේක එච්චර ලොකුවට සීතලක් කියලා දැනෙන්නේ නැති අයත් ඉන්න පුළුවන්. ඒ වුණාට සාමාන්‍යයෙන් මට ටිකක් ඉක්මනින් සීතල දැනෙන වැඩි. ඉතින් ඒ නිසා මට නම් ගොඩාක් සීතල දැනුණා. මෙතන තමයි මම අර කියපු හිම වැටලා තියෙන තැන. ඉතින් මෙතන නම් හොඳට හිම වැටලක් තියෙනවා බලන්න පුළුවන්. තව කන්ද උඩටත් යන්න පුළුවන්. එතන ඊටත් වඩා තව ගොඩාක් හිම වැටලා තියෙනවා. මෙතන හිම සෙල්ලම් කරන අය තමයි මේ බලන්න ඉන්නේ. ඉතින් මෙතන හිම සෙල්ලම් කරන්න ඕන අයට ගන්න තියෙන ඇඳුම් ඒ අයිටම්ස් ඔක්කොම මෙතනින් ගන්නක් තියෙනවා. ඒ වුණාට මම නම් හිම සෙල්ලම් කරේ නැහැ. මොකද හරිම අමාරුයි වැටුනහම. ඉතින් මම හිම සෙල්ලම් කරන්න දක්ෂ නැති නිසා මම ඒක try කරේ නැහැ. ඒ වුණාට මගේ හස්බන්ඩ්ුයි යාගේ යාළුවෝ නම් try කළා. හිම පැද්ද නැති වුණාට මමයි මගේ යාළුවයි නම් ඊට වඩා මාර ජොලියෙන් තමයි ඒ දවස් ගත කරේ. ඉතින් දැන් මතක් වෙනකොට මට හිතා ගන්න බෑ එච්චර සීතලයි කොහොමද අපි මේ වීඩියෝස් ගත්තේ කියලා දැන් මතක් වෙනකොටත් නිකන් සීතලයි වගේ. හරිම ෂෝක්. කොහෙ බැලුවත් ඉතින් හිමනේ. හැබැයි මීටත් වඩා තව හිම වැටෙනවා. තව අපි ජනවාරි මාසේ අන්තිම වගේ ගියා නම් ඉතින් ෂේප් ඉතින් අපි දෙන්න පිස්සුම තමයි ඒ දවසේ නැටුවේ. එකමත් රටක ආයේ අමාපෙන් හසකෙන් යායේ පිපින්නම් විදින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිඳින්නම් නැතිවූ ආදරේ සොයන්නම්
සිඹින්නම් නැති වූ ආදරේ ගිලන් වෙලා සඳත් මෙදා හොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලබන්තෙමු මගේ කුමරු ගිලන්. ඇත්තටම අපි දෙන්න ඒ වෙලාවේ නිකන් පොඩි ළමයි දෙන්නෙක් වගේ තමයි හිටියේ. අපි හිම බෝලා හදලා දෙන්න අපි ගහගත්තා. ඇත්තටම ඒක ඒ වෙලාවේ හරිම ජොලි වැඩක් වුණාට තියෙන සීතල තව ටිකක් වැඩි වෙනවා එකෙන්. මොකද ඉතින් අර හිම ඇවිල්ලා අපේ මූණේ අපේ ඇඟට විසි වෙනවනේ ජැකට් දාගෙන හිටියත් හිම අපේ ඇඟ ඇතුළට ගියාම හරිම සීතලයි. ඒක ඉතින් පස්සේ තමයි තේරෙන්නේ. සොයන්නම් සිඹින්නම් නැති වූ ආදරේ ගිලන් වෙලා සඳත් මෙදා. ඉතින් තමන්ගේ වයිබ් එකටම සෙට් වෙන තමන් වගේම හිතන පිස්සු වැඩවලට උදව් කරන කෝලයි යාළුවෙක් හම්බ වෙන්න පින තියෙන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාට එහෙම යාළුවෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මොකද ඒක හරිම විශේෂයි. ඔයමුවේ හසරෙන් සොයා මේ සිත දෙනවා. අපි කොච්චර වයසින් ලොකු වුණත් අපි සමහරක් වෙලාවල් වලට පොඩි ළමයි වගේ තමයි. ඉතින් ඒක මං හිතන්නේ හැම කෙනෙක් මේ වගේ වෙන්නේ නැති. ඉතින් තමන්ට තමන් වෙලා තමන් ආස තැන් වලට ගිහිල්ලා සතුටින් විනෝදයෙන් පුංචි වෙලාවක් හරි ගත කරන්න පුළුවන් නම් මං හිතනවා ඒක හරිම සතුටක් කියලා. ඉතින් අපි එදා ගිහිල්ලා ගත්ත ලස්සන ෆොටෝස් ටිකකුත් මම මේ වීඩියෝ එකට එකතු කළා. බලන්නකෝ. ඉන්න තබලන් වෙලා. එහෙනම් ඉතින් මගේ වීඩියෝ එක බලාගෙන හිටපු හැමෝටම ගොඩාක් thank you. ඒ වගේම ගොඩාක් ආදරෙයි. Bye.